මාසෙකට වාහන 1000කටත් අධික ප්‍රමාණයක් පිළිසකර කරන ලංකාවේ විශාලම මල්ටි බ්‍රෑන්ඩින් ඕටෝමොබයිල් වර්ක්ෂොප් එකේ හිමිකරු කාන්තාවක් කියලා ඔයා කිය ගරාජ් යකඩ ඇනමුරිච්චි පේන්ටිං ටින්කරින් වැල්ඩින් කිව්වම ඔයාගේ මගේ මනස හැදෙන්නේ හැඩි දැඩි රෝම පිරුණු අත් තියෙන පිරිමින්ට මාවේනික ශේෂ්ත්‍ර කියලා නේද? කාන්තාවක් විදිහට ජීවිතේ වෘත්තීමය දෙයක් කරන්න ඕන අය කියලා කියනකොට මගේ ඔළුවටම ආවේ අර චූටි කාලේ සීයා කියලා දුන්නු ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකම තමයි. Yakadahit by Dr. Philip Neri, Sri Lanka Insurance Life Balagan Vimak. ගරාජ් යකඩ ඇනමුරිච්චි පේන්ටිං ටින්කරින් වැල්ඩින් කිව්වම ඔයාගේ මගේ මනස හැදෙන්නේ හැඩි දැඩි රෝම පිරුණු අත් තියෙන පිරිමින්ට මාවේනික ශේෂ්ත්‍ර කියලා නේද? හැබැයි මං ඔයාට කිව්වොත් ලංකාවේ විශාලතම අක්කර 3ක් පුරාවට වීදිච්ච මාසෙකට වාහන 1000කටත් අධික ප්‍රමාණයක් පිළිසකර කරන ලංකාවේ විශාලම මල්ටි බ්‍රෑන්ඩින් ඕටෝමොබයිල් වර්ක්ෂොප් එකේ හිමිකරු හිමිකාරියද කාන්තාවක් කියලා ඔයා කිය කාන්තාවක් ડોක්ටර්? ඔව් කාන්තාවන්ගේ අත් ෆේෂල් කරද්දි කාන්තාවන්ගේ අත් ඇඳුම් මහද්දි කාන්තාවන්ගේ සිව්මැලි අත් කෑම හදද්දි මල්පල බිස්නස් වලට එද්දී එක යකඩ ධෛර්යවන්ත කාන්තාවක් එක දවසක තීරණය කරනවා මේ යකඩ ඇන මුරිච්චි එක හැප්පෙන දැවැන්ත ශේෂ්ත්‍රයට එන්න. ඒ සශිකාද සිල්වා මේ ශ්‍රී ලංකාවේ දැවැන්තම ඕටෝමොබයිල් වර්ක්ෂොප් කී හිමිකාරි. සශිකා මට ඉස්සලම අමාරුවේ දාන්න හදනවා කියලා හිතන්න එපා. ඇත්තටම විශාල ප්‍රශ්නයක් කාන්තාවෝ තමන්ට මාවේනික ශේෂ්ත්‍රනේ තෝරගන්න. මේ වගේ දැවැන්ත මේ සමහර වාහන දකින්නකොට බයත් හිතෙනවා හැප්පිලා තිනවා පොඩි වෙන්න. මේ වගේ ශේෂ්ත්‍රයකට එන්න බයක් හිතුනේ නැද්ද? මේ වගේ ශේෂ්ත්‍රයකට එන්න බයක් හිතුනේම නෑ. මොකද මම චූටි කාලේ හිටියේ ඉන්ඩස්ට්‍රි විලේජ් එකක. ඒකෙදි මම දැක්කේ චූටි කාලේ මේ පුළුන් කන්ටේනර්ස් ගණන් උදේට ඇවිල්ලා පුළුන් නූල වෙලා නූල රෙද්ද වෙලා රෙද්දට ප්‍රින්ට් එකක් ඇවිල්ලා එක්ස්පෝර්ට් කරන ලොකු දැවැන්ත ඉන්ඩස්ට්‍රි එකක. ඉතින් මගේ තාත්තා මේ වගේ කර්මාන්ත ශාලාවක රැකියාව කරන අතරතුරේදී ඔහු මට දිනපතාම මේ රටේ කර්මාන්ත ගැන කියලා දුන්නා. ඒ වගේම අපි කවුරු චූටි කාලේ සීයාත් එක්කනේ හැදේ වැඩේ ඉන්නේ. ඒ වෙනකොට සීයා අති දැවැන්ත ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකක් කරගෙන ආපු කෙනෙක්. එතකොට චූටි කාලේ අර උකුලට වෙලා රස කතා ඇහුවේ මේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රිය ගැන. ඉතින් ඒ වගේ දැවැන්ත මූල බීජයක් මගේ කුඩා කාලේදී මගේ ඔළුවට වැටුණාම මට කාන්තාවක් විදිහට කවදා හරි ජීවිතේ අනිවාර්යෙන් මොනවා හරි දෙයක් වෘත්තීමය දෙයක් කරන්න ඕන අය කියලා කියනකොට මගේ ඔළුවටම ආවේ අර චූටි කාලේ සීයා කියලා දුන්නු ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකම තමයි. ඔටෝමොබයිල් වර්ක්ෂොප් එකක් පටන් ගන්න ඕනෑයි කියලා හිතුණා කියමු. ගරාජ් එකක් වර්ක්ෂොප් එකක්ම අඳුරුයි. තනින් තන එක එක තැන්වල ආයුධ තියෙනවා පිළිවෙලක් නෑ. නමුත් මේ වගේ දැවැන්ත සුපිරි වෙළඳසැලක් වගේ ලස්සනට පිළිවෙලකට තියලා මෙහෙම කොන්සෙප්ට් එකක් ඇති කරන්න. එහෙම හිතනකොට හිතුවේ නැද්ද මේක හරියයිද කියලා? මට වාසනාව ලැබිලා තියෙනවා වාහන නිෂ්පාදන ක්‍රියාවලිය මගේ ඇහෙන් දකින්න. එතකොට වාහනවලට සේවාවන් දෙන්න ඒක හරි පහසු වුණා. මොකද වාහනයක් නිෂ්පාදනය වුණයින් පස්සේ ඒ වාහනයට අවශ්‍ය රූටිං සර්විසස් ඒ වගේම කාලයක් යනකොට එන මෙකැනිකල් රිපෙයාර්ස් මේ ඔක්කොටම එහා වාහනයක් හදිසිය ඇක්සිඩන්ට් වුණාම මේ වාහනේ නැවත අර සේෆ්ටි තියෙන වාහනයක් දක්වා හදා ගන්නට අවශ්‍ය ඉක්විප්මන්ට්ස් මොනවාද අවශ්‍ය මැටීරියල්ස් කොහොමද මේ ස්පෙයා පාර්ට් හසුරවන්නේ කොහොමද වාහනයක් මෙෂර් කරන ටෙක්නොලොජි එක මොකක්ද කියලා ඒ දැවැන්ත අති දැවැන්ත දැනුමක් මට ලබා ගන්නට වාසනාව ලැබුණා.
ඒත් එක්කම මට කාන්තාවක් වීම තුළින් මේ හැම එකක්ම ප්‍රොසෙස් එකක පිළිවෙලකට විශේෂයෙන්ම පිරිමි ළමයි ගොඩකට මේ රැකවරණය අම්ම කියන තැන ඉඳලා මේ දේවල් හරියට පිරිසිදුව ඒ හරි දක්ෂ දුවදරුවෝ ඉන්නේ අපේ රටේ. හැබැයි අර ප්‍රොසෙස් එක අපේ රටට අවශ්‍යම පිළිවෙල කරගෙන යනකොට ඇක්සිඩන්ට් එකක් හදනකොට ඒ ඇක්සිඩන්ට් එක හරියට මුල ටික චෙසිය හරියට හදාගන්නට අවශ්‍ය ඉක්විප්මන්ට්ස් ටික දත්ත ටික ඒ දරුවන්ට දුන්නහම ඒ හරියට ලස්සනට ආයිමත් අර නැවත සේෆ්ටි තියෙන වාහනයක් දක්වා හදාගන්න මට මගේ කාන්තාවක් වීම තුළින්ම ඇතිවෙච්ච ශක්තිය පිළිවෙල පිරිසිදුකමත් එක්ක මං හිතනවා මේ අපේ රටට අවශ්‍යම මොහොතක අවශ්‍යම තෑග්ග දීලා තියෙනවා කියලා. තරගකාරීත්වය සදාචාරාත්මකව කරන කට්ටියක් ඉන්නවා. දැන් කාන්තාවකුත් වෙලා සදාචාරාත්මකව නැතිවත් තරගකාරීත්වය ඔබත් එක්ක තරග කරන්න උත්සාහ කරනවාද? එහෙම කරනවා නම් කොහොමද හැප්පෙන්නේ? මම හැම වෙලේම තරග කරන්නේ මගේ හිතත් එක්ක. වාහන හිමිකරු මගේ අතට වාහනේ දෙනකොට මම මගේ හිතත් එක්ක නිතර තරග කරනවා මේ සේෆ්ටි එක මේ පවුලේ ආරක්ෂාව නැවත මම කොහොමද උපරිමෙන්ම දෙන්නේ හරියටම දශමෙටම මිලියටම නිවැරදි කරලා දෙන්නේ කියලා. තරගකාරීත්වය නැතුව නෙමෙයි. ඉතින් මට මේ වගේ උතුම් කාරණාවක ඉන්නකොට අනිත් තරගකරුවන් දිහා වැඩිය බැලෙන්නේ නෑ. මම මගේ වැඩේ හරියටම කරගෙන යනවා. ඉතින් එතකොට මේ වාහන හිමියෝ මට වෙලා තියෙන්නේ මට වෙලාව දී ගන්න බැරි තරමටම වාහන හිමිකාරීත්වය දරන වාහන හිමියෝ මල්ලකට සේවාවන් ගන්න එනවා. ඉතින් මේකෙන් චුටි පණිවිඩයක් කියන්න ඕනේ. හැම වෙලේම තමන්ගේ වෘත්තියට තමන්ගේ ප්‍රොෆෙෂන් එක නිතර වෙනස් වෙන ටෙක්නොලොජි එක ඒක ස්ටඩී කරලා තමන්ගේ හිතත් එක්ක නිතර සටන් කරන්න මේ අලුතෙන් එන ටෙක්නොලොජි එක මම කොහොමද ගන්නේ ඒකෙන් කොහොමද තමන් පාවිච්චි කරන වෘත්තියට දීලා කොහොමද තරගකාරීත්වය කියන එක ජය ගන්න කියන එක. කවදාවත් කවුරු තරග කෙරුවත් කවුරු මට මොනවා කිව්වත් මගේ හිත දන්නවා මම මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද වාහනයකට හිමිකරුවෙකුට දෙන්න කියලා. ඉතාම අනර්ගයි. කිසිම සැකයක් නැහැ ඔබතුමිය මෙච්චර දුර ආපු එක ගැන මේ දැක්මත් එක විශාල වශයෙන් ගොඩාක් වෙලාවට මගේ ගාවට අම්මලා තාත්තලා එනවා. ඒගොල්ලන්ට ළමයි හසුරුවා ගැනීම පිළිබඳව ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ රැකියාවෙම ඉන්නවා ළමයි මිස් වෙනවා. සමහර අය රැකියාවේ නෑ ළමයි එක්ක ඉන්නවා රැකියාව. මට ඔබතුමිය ගැන ආරංචියක් ආවා. ඉතාම අනර්ග දුවක්. ලංකාවේ විශිෂ්ටතම ප්‍රතිඵල ගත්ත ඒ සුප්‍රසිද්ධ පාසලේ ප්‍රධානම ශිෂ්‍ය නායිකාවන්ගෙන් එක්කෙනෙක් වෙච්ච දරුවෙක්. ඉතින් කොහොමද මේ වගේ යකඩත් එක්ක හැප්පිලා 130කටත් වැඩි සෙනග මාසෙකට 1000ක් විතර වාහන කොහොමද කියන්න මේ බලාගෙන ඉන්න අම්මලාට? ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක්. අද ජීවිත පෞල් ප්‍රශ්න හැමතැනම. දරුවෝ ශීශීකඩ වෙලා, දරුවෝ මත්ද්‍රව්‍ය ගන්නවා, අයාලේ ගිහින්. කොහොමද මේ යකඩත් එක්ක හැප්පිලා මෙච්චර ලස්සන ජාග්‍රාහී දරුවෙක් හැදුවේ? මගේ දරුවා ඉපදිච්ච දවසේ ඉඳලම මම ඇයත් එක්ක කතා කරේ මේ මව් භාෂාවෙන්. චූටි කාලේ ඉඳලම කොච්චර මොනා වුණත් මම ආච්චි සීයා නැන්දා මාමා ඒ පවුල කියන කුටුම්බිය තුල නිර්මාණය ඇය ඉබේට හැදුනා ඇත්තටම. ඇය මාව ෆලෝ කරා කියලා මං කියනවා. මමත් එහෙමමයි. මගේ අම්මව තාත්තව ෆලෝ කරලා ආපු ගමනක අද මගේ දුවත් අම්මව තාත්තව ෆලෝ කරලා අපි බලමු කවදා හරි ලෝකෙට ගිහිල්ලා ඇය ලංකාවේ නම තියයිද කියලා. ඉතාම අනර්ගයි. Hello. Hi. I've just heard so much of amazing stories about you. Just out of curiosity, what values that you have taken out from your moms to your life, and how do you actually see your mom as? My mother is a different character, and I've known that since like the day that I was born. Ever since I was little, I've always looked up to the woman that she is. I've learned so much from her. If I had to like pinpoint 3 things, which is hard because I've learned so much for the 18 years that I've lived, but pinpointing 3 things maybe. One of the first things is how I have to manage my time, because she manages so many things on a daily basis, from coming to work and being a boss here and coming home and being a mother and
a wife and all of that, right? So she's always taught me to spend time productively and give your time attentively to each thing that you do at the moment. So live in the moment and do what you're doing at that moment, right? And that's something that I've learned from her, and I think I applied that to my school life coming forward as well. And that has helped me a lot. And maybe another thing is how much of a social butterfly she is. I get that from her. Okay. So even from like speaking in front of a crowd and being confident in front of people, definitely her blood, her genes, her teaching. Amazing. Another victorious lady in making. Thank you very much, and I wish you all the best. Sashika da Silvala මේ ශ්‍රී ලංකා මාතාවට වටින අනර්ග ආභරණය. ජීවිතය සටන් කරන්න උත්සාහ කරන හැලහැප්පීම් මැද්දේ, වේදනාවන් මැද්දේ, සිත්‍රිදවීම් මැද්දේ, දාලායම් මැද්දේ ජීවිත සටන් කරන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සශිකා ද සිල්වා අනර්ග ජීවමාන චිත්‍රපටයක්. ශ්‍රී ලාංකික කාන්තාවන් අඩපණ වෙනකොට, මහන්සි වෙනකොට, පවුල් ජීවිත ප්‍රශ්න වෙනකොට, දැන් මට ඇති කියලා හිතනකොට සශිකා ද සිල්වාගේ ජීවිත කතාව ඔවුන්ගේ ජීවන යුද්ධය ජයගන්න ඔවුන්ට තෙල් හොනවා. ඔවුන් ජීවිතේ තෙහෙට්ටු වෙලා මහන්සි වෙලා ඉන්නකොට ධෛර්යයේ හුස්ම පොවනවා. සශිකා ද සිල්වලා තවත් මේ ශ්‍රී ලංකා භූමියේ තවත් දසදහස් ගණන් බිහි වේවා. සශිකා ද සිල්වා මහත්මියගේ ජීවිතය පාඩම් කිහිපයක් උගන්වනවා. ජීවිතය කියන්නේ ශාරීරික යුද්ධයක්ම නෙවෙයි. ජීවිතය කියන්නේ ශාරීරික යුද්ධයකටත් වඩා මානසික යුද්ධයක්. ඔබ කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන එක අදාළ නැහැ. ඔබ මනසින් සවිමත් නම් ඔබ ජීවිත යුද්ධය ජය ගන්න. ඊටාම කුඩා බීජයක් අති දැවැන්ත වෘක්ෂයක් වෙන්න ඔබට අවශ්‍ය කරන්නේ වැළෙන්නේ නැති සුපැහැදිලි දැක්මක් විතරයි. සමාජයට ඔබ කවුද කියන එක නිර්වචනය කරන්න දෙන්න. කාන්තාවට අදාළ මේක කාන්තාව කෑම උයන්න අවශ්‍යයි. කාන්තාව බියුටි සලෝන් කරන්න අවශ්‍යයි. අද සම්ප්‍රදායික ඒ ව්‍යාපාර ශේත්‍රයේ ස්ට්‍රක්චර් එක බිඳ දමමින් අද කාන්තාවන් කෝටි සංඛ්‍යාවකට බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඔබව නිර්වචනය කරන්න. ලිප්ස්ටික් කියුටෙක්ස් ගානවා වගේම මජන් එක්කත් හැප්පෙන්න බය නැති ධෛර්යවන්ත දිරිය ශ්‍රී ලාංකික දියණියන්ට සශිකා ද සිල්වාගේ ජීවිත කතාව ආදර්ශයක් වේවා, ජීවමාන චිත්‍රපටයක් වේවා. මේ ලක් භූමියේ මෙවැනි ධෛර්යවන්ත කාන්තාවන් අවුරුදු 7ක් පීඩාවක් වෙහෙසකර ගමනක් ඔස්සේ ඇවිත් නැගිටින්නට උත්සාහ කරන මේ ජාතියට ධෛර්යවන්ත අනර්ග ජීවමාන සාක්ෂියක් වේවා. ස්තුතියි ශශිකා, ඉතාම ආඩම්බරයි ඔබත් එක්ක කතා කරන්න Thank ලැබී. you, Dr. Philip.